දිට්ටුවා සුලිකුණාටුවෙන් පස්සේ කුරුණෑගල පාන්ගල view point එක බලන්න යන්න ඉන්න ඔයාට මේක වැදගත් වීඩියෝ එකක්. මැප් එක බලාගෙන view point එකට යන්න ගිහින් අපිට මොකද වුනේ කියලා මේ වීඩියෝ එකෙන් බලමු. නියාශ කියන්නේ අපේ කතාව. මේ අපේ කතාව එකම දවසක් විතරයි. ඉතින් අපේ මුළු කතාවම බලන්න ඕන අපිව subscribe කරලා තියාගන්න. උදේ 10ට වගේ පිටත් වුණා මේ ගමනට. ඒ අතරතුර අපිට ලස්සන වියලියක් හම්බුණා. ඉතින් ඒ සුන්දරත්වය විඳ ගන්න අපි අමතක කරේ නෑ. මුලින් කීවා වගේ මැප් එක බලාගෙන යනකොට මේ වගේ ඉස්සල්ලාම හම්බෙන්නේ කොන්ක්‍රීට් පාර. ටිකක් ඉස්සරහට යන්න පාර පටු වෙන තැන තිබ්බා. ඉතින් ඒ හින්දා මම නම් කියන්නේ බයික් එකේ යන එක තමයි හොඳම දේ. මැප් එකෙන් පෙන්වන පාරේ ගොඩක් තැන්වල නාය ගිහින් තිබ්බා. දැක්කම ඇත්තටම බයි හිතන විදිහටම නාය ගිහිල්ලා තිබ්බේ. ඉතින් අපි බයික් එක නතර කරලා ගිහිල්ලා බැලුවා අපිට කොච්චරක් දුර යන්න පුළුවන්ද කියලා. දැන් දෙක තුනකින්ම ගස් කඩන් වැටිලා ලොකු ගල් වැටිලා ඉබ්බ හින්දා ඉතින් එහාට යන්න බැරි නිසා අපි ආපහු හැරෙන්න තීරණය කරා. මම හිතන්නේ ඒ පාර ආය ප්‍රතිසංස්කරණය නම් කරන එකක් නෑ. මොකද ඒ තරම් ලොකු විනාශයක් වෙලා තිබ්බා නායෑම හින්දා. අපි හොම ආපහු හැරලා එද්දී අපට ගම ප්‍රදේශයේ කට්ටිය එකතු වෙලා හදපු පාරක් හම්බුණා. අපි අතරම දැනගෙන ඉන්නේ නෑ ඒ පාරෙන් යන්න පුළුවන්ද කියලා අපේ view point එකට. අපි ගමේ හිටපු කෙනෙක්ගෙන් අහුවට පස්සේ යාලා අපිට කිව්වා මේ පාරේ view point එකට යන්න පුළුවන් කියලා. ඒ පාර තාම හදාගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඒ නිසා යනකොට පරිස්සමෙන් යන්න. මැප් එකේ පෙන්වන පාරෙන් නම් ආය යන්න බැරි වෙයි. ඒ නිසා මෙන්න මේ පාරෙන් තමයි ආය view point එකට යන්න පුළුවන්. මේ පාරත් තාම ලොකුවට හදලා නැති හින්දා අපිට වැඩිදුර බයික් එකේ යන්න උනේ නෑ. ඒ නිසා අපි බයික් එක තියලා තමයි view point එකට පයින්ම යන්න තීරණය කරේ. කොහොම හරි අපිට 2:00ක් වගේ ටයිම් එකක් ගියා view point එකටම යන්න. මෙතනට මුළු කුරුණෑගලම පේනවා. ආයම දවසක් එන්න හිතන තරමට මෙතන හරිම ලස්සනයි. මේ නිදහස් පරිසරයට එන්නම ඕනේ මේ නිදහස නම් විඳගන්න. අර ඈතින් පේන්නේ සුලිකුණාටුවෙන් නාය ගියපු තැනක්. සුලිකුණාටුවෙන් පස්සේ කොච්චරනම් ලස්සන තැන් මේ විදියට විනාශ වෙලා ඇද්ද? ඉතින් මේ පාන්ගල view point එක බලන්න යන්න හොඳම කාලේ විදියට ජනවාරි සිට අප්‍රේල් දක්වා අතර ඇති මාස කිහිපය නැත්තම් ඒ ඩ්‍රයි සීසන් එක තමයි පාන්ගල view point එක බලන්න යන්න හොඳම කාලේ විදියට සඳහන් වෙන්නේ. මොකද වැහි කාලවලදී පාර අවහිරතා ඇති වෙලා තියෙන්න පුළුවන්. වගේම view එක වැහි වලාකුළු වලින් වැහිලා තියෙන්න පුළුවන්. ඉතින් මේ view point එක උඩ පොඩි කඩයක් තිබ්බට ඒ කඩේ නම් අපි යන දවසේ වහලා තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ මතක ඇතුව ඔයගලන්ට අවශ්‍ය කරන ආහාර පාන එහෙම අරගෙන යන්න මතක තියාගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අරන් යන ප්ලාස්ටික් වගේ දේවල් ආයෙමත් අරගෙන එන්නත් මතක තියාගන්න. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? ඉතින් ඔයගලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න වගේම මේ වීඩියෝ එක ලයික් කරන්න වගේම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන දවසකින් හමු වෙමු.